හායි මගේ වම්බටු ගස්වල ගෙඩි ඇවිල්ලා. ඔයාලට මතකනේ මං හයිඩ්‍රොපොනික් විදියට හදාපු වම්බටු ගස් ටික. ඉතින් මං අද පොඩි වැඩක් කරන්න යන්නේ. ඒකෙන් පුළුවන් අර මං පෙන්නුවා වගේ ඔයාලගේ වම්බටු ගස්වලත් ලොකු වෙනසක් කරන්න. සාමාන්‍යයෙන් මේක කරන්න ඕනේ වම්බටු ගහේ පළවෙනි මල එහෙම නැත්නම් පළවෙනි ගෙඩිය ආවට පස්සේ. කල් ගිහින් කරොත් මල් වෙන එකයි ගෙඩියන එකයි අඩු වෙන්න පුළුවන්. මුලින්ම මෙන්න මේ විදිහට වම්බටු ගස්වල යටම තියෙන මෝරපු පරණ කොළ කපලා අයින් කරන්න. ඒ වගේම තමයි පහලින් පස් වලට වැදිලා තියෙන කොළ කපලා අයින් කරන්න. මේකෙන් පස් වලින් ගහට ඇති වෙන්න පුළුවන් ලෙඩ රෝග අඩු කරනවා. කොළ කහ වෙලා තියෙනවා නම් ඒවත් කපලා අයින් කරන්න. මේක කරද්දි උදේවරුවක් කරන්න. හැබැයි රස්නේ තියෙන අවුව වෙලාවක් කරන්න එපා. මේක කරලා ඉවරලා මතක් කරලා වතුර දාන්න. හැබැයි ඕනාවට වඩා වතුර දාන්න එපා. ඒ වගේම ඔයාලට පුළුවන් ගහේ යටින් තියෙන මෙන්න මේ වගේ අනවශ්‍ය අතු කපලා අයින් කරන්න. මේ වගේ ගහේ තියෙන අනවශ්‍ය කොටස් කපලා අයින් කරද්දි ගහේ අතු අතර හොඳට වාතය හුවමාරු වෙන්න පුළුවන්. ඒකෙන් වම්බටු වලට ගොඩාක්ම හැදෙන්න ඉඩ තියෙන දිලීර රෝගත් අඩු කරගන්න පුළුවන්. ඒ වගේම මල් වලට ගෙඩි වලට හොඳට හිරු එළිය ලැබෙන්නත් ඉඩ ලබා දෙන්න පුළුවන්. මතක් කරලා මේක කරද්දි පිරිසිදු කතුරකින් හරි පිහියකින් හරි කරන්න. ඉතින් මං ඔය කියලා දුන්නු ටික හරියට කරලා කොම්පෝස්ට් හරි පොටෑසියම් තියෙන පොහොරක් හරි දැම්මොත් ඔයාලටත් පුළුවන් ඔයාලගේ වම්බටු ගස්වල මෙන්න මේ විදිහට හොඳට ගෙඩි ගන්න. ඉතින් ඔයාලා හිතනවා නම් මේ වීඩියෝ එක වැදගත් කියලා අනිත් අයට බලන්නත් මතක් කරලා ෂෙයා කරන්න. ඇයි ලයික් එකක් ඒකත් දාගෙන යන්න.